උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 23 24 මේ ඉතිහාසයේ ඉතාම සෝචනීයම සිද්ධියක් සඳහන් වෙන තැනක්. මනුෂ්‍ය සංහතිය අතර බහුභාර්යා සේවනය සහ පාපය අධිකව පැතිරෙන්න පටන් ගත්ත ඒ අතීත සිද්ධියක එක් කොටසක් මෙහි සඳහන් වෙනවා. ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට ආදා සහ සිල්ලා මට සවන් දෙන්න, මා බිරිඳනි මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනේ, මම ඔහු මරා දැමෙමි. තරුණයෙක් මට තුවාල කළේය, මම ඔහුත් මරා දැමෙමි. කායින්ට පහර දෙන්නේ කවරෙක්ද? ඔහුගෙන් පලිගැනීම සත්වරක් වෙවි. මට පහර දෙන්නේ කවරෙක්ද? ඔහුගෙන් පලිගැනීම 70 7ක් වේවි. මේ තමයි මනුෂ්‍ය සංහතිය දෙවිදුන්ගෙන් ඈත්වීමේ ඵල විපාකය. එහි තමන්ගේ එක බිරිඳක් වෙනුවට බිරිඳවරු දෙදෙනෙක් ඔහු තබාගෙන ඉන්නවා. ඊළඟට ඔහු බිරිඳවරුන්ට කතා කරන්නේ තමාගේ වීර චේතනා. එයින් එකක් තමයි ඔහු කියනවා මගේ බසට සවන් දෙන්න, කන් යොමුවන් කරන්න. මට පහර දුන්නා මිනිසෙක්, මම ඔහු මැරුවා. තරුණෙක් මට තුවාල කළා, මම ඔහුත් මැරුවා. මගේ සීයාට පහර දුන්නොත් මම ඔහුගෙන් පලිගන්නවා 7 වරක්. මට පහර දුන්නොත් 70 7ක් මම පලිගන්නවා. මේක තමයි සමහර පුරුෂයන් කරන ක්‍රියාවල්. මනුෂ්‍යයන් තම තමන් සමග ඉන්න අයත් එක්ක බෙදා ගන්න අදහස්. වෛරය, පලිගැනීම, රාගය, කාමය, අපවිත්‍රකම. එක් භාර්යාවක් නොවේ, භාර්යාවන් දෙදෙනෙක්. ඔහුට ඇහුම්කන් දිය යුතුව තිබෙනවා. ඔහුගේ චේතනා අගය කළ යුතුව තිබෙනවා. අද බොහෝ තැන්වල පුරුෂයාගේ දරදඬුකම වටා බිරිඳ අගය කරමින් එය අනුමත කරන තැන් තිබෙනවා. සමහරට බිරිඳගේ දරදඬුකම් අගය කරන ස්වාමි පුරුෂයෝ සිටිනවා. ඔබ කොයි පැත්තේද? ඔබ දැකලා තිබෙනවද මෙවැනි තැන්? ප්‍රිය සහෝදරයා, එය කිසිසේත්ම නොකළ යුතු දෙයක්. දේ වචනේ කියන්නේ නපුර ආදර්ශයට නොගන්න කියා. පාපය ඔබගේ කතාව නොකර ගන්න. සාමය, සමාදානය සොයන්න. ඔබේ පෞල් ජීවිතයත් ඔබගේ පැවැත්මත් ස්ථීර වේවි. ඔබට ජේසු පිටයි.